හරව ගන්නවා. සමාජ පැත්තට හරවගෙන මේ ලෞතුරා බුදුන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් මාර්ගය ධර්මය මේ ධර්මය තමයි මේ අපි දැන් මේ අවබෝධ කරගන්නේ. දානය තමයි ධර්ම දානයනේ. මේ ධර්ම දානය ගන්න එතකොට පින් කරලා තියෙන්නේ කී දෙනාද? එහෙනම් බලන්න මේ මිනිස්සු කොච්චර මායාවක රැවටිලා ඉන්නවද කියලා. ඒ මාන්නේ වැඩිකමනේ තියෙන්නේ. මාන්නේ වැඩිකමට සමහරවන්ට හිතෙනවා මේ ඇත්ත කිව්වත් නෑ ඔය මිනිහා දන්න බම්බුව මොනවද ඔය කියන්නේ? හරිද? එහෙම කියනවා. හරිද? කියලා ඉවරලා ඒගොල්ලෝ අගති ගමනක් යනවා. ඉතින් අපි කරන්න දෙයක් තියනවාද? අපි අපේ ගමන යනවා. තනියම පාඩේ. ඉතින් බුදුන් වහන්සේ මෙන්නලා දින මේකේ තනි වෙන එකක් තියෙන්නේ. මිය යනකොට ඔය කවුරුත් එන්නෙත් නෑ. උපදිනකොට ඕක දෙන්නේ 3 දෙනෙකුට ඕක මේව කරගන්න බෑ තනියෙම තමන්ම ඉතින් ආවෙත් තනියම යන්න තියෙන්නේ තනියම අර පවතිනකොට හම් වෙන කට්ටියකින් පරිස්සම් වෙලා යන්නත් තියෙන්නේ නැත්නම් බලන්න හම් වෙන කට්ටියකින් නේද අම්මා හම් වෙන කට්ටිය කවුද අම්මා තාත්තා කියලා ඇසුරු කරලා හදා ගන්නවා ඈ අයියෝනේ සහෝදරෝ නෑයෝ හදිනවා ඊට පස්සේ අපි බෑ කිව්වත් බල කරලා හරි දාන් තව එකක් අසාද බඳිනවා නැත්නම් කැමැත්තෙන්ම දුවලා ගිහිල්ලා ගිනි ගොඩකට පනිනවා අපිට ඒක නෙවුනේ ඒ කරලා ගිහිල්ලා එතනින් ආයේ පැටලෙනවා අවිද්‍යාවෙන් හින්දා වෙන දේවල් අවිද්‍යාව නැත්නම් ඒ පොඩි කාලෙම තේරෙනකොට ගිහිල්ලා අපිට ওই ධර්මයේම අදහගෙන ඉන්න තිබ්බනේ මේ ලෝකයේ ස්වභාවය මේක තමයි කියලා හැම තැනකදීම අවබෝධය තියෙන්න ඕනේ මං වචනයක් කියන්නේ සම්මුති ඥානය තියාගන්න මොහොතක කියලා ඒ සම්මුති ඥානය හරහා තමාර සිහිය ලැබෙන්නේ නිතරම මොකද මේ අපි සම්මුතිය පවතිනවා සම්මුතිය දෙයක් තියෙනවා මොකද මේ මායා ලෝකයක ඉන්නකොට මායාවරුන්ගෙන් බේරෙන්න ඕනේ පරිස්සමෙන් යන්න ඕනේ ඒ යනකොට අපිට දැන් අපි මේක සත්‍ය පරම ශක්තිය බුදු කෙනෙක් පෙන්නන පරම ශක්තිය දැනගත්තා කියලා දැන් අර නොතේරෙන මිනිසුන්ට කිව්ව හැකිද එහෙම එවුවා මේකේ නෑ අර මේ කියලා එහෙම කියන්න බෑ කිව්වොත් එහෙම අපිව අරගෙන ගිහිල්ලා ඒකට තමයි පිස්සන් කොටුව කියලා තියෙන්නේ හරිද ඒකට දානවා කොටු කරලා අරන් ගිහිල්ලා අල්ලලා හරිද ඒ නිසා